එහෙම මේසි අපි කවද්ද දෙනවා කිව්වේ? 7 වෙනිදා දෙනවා කිව්වේ. 7 කියන්නේ අද 7. ඔව්. මගේ මතකේ නෑ. නෑ 7 දෙනවා කියවනේ මට මතකයි 7 දෙනවා කිව්වා. පොත බලමු. 7 දෙනවා මට මතකයි. මාතේ නම මොකද්ද? ලයනල් මෙන්ඩිස්. අනිනේ අත නෙමෙයි රත්තරන් මහත්තයෝ දෙනවා කියලා තියෙන මේ 17 මේ ඈ 17 මේ වෙන්න බෑනේ. 7 දෙනවා කිව්වේ. මේ ඉස්සරහින් අත්තන් කොල්ල තියෙන මහත්තයා නෙමෙයි ඈ මේ හරි. කමන්නේ මම 17 එන්නම්. හැබැයි මුදලාලි වැඩේ කරලා තියන්න ඕන. හරි. අනිවාර්යයි 14 කලින් දෙන්නේ නැහැ 14 පස්සේ දෙන්නේ නැහැ අදාළ දිනෙට දෙනවා හරි දැක්කත් මොකද සිද්ධ වුනේ කියලා. ඇත්තට මේක තිබි 7 මන් දැම්ම 4 ඉස්සරහෙන් 1. එතකොට 10. කොහොමද තැනට සුදුසු නුවණ? උඹත් මන් නැති වෙලාවක කවුරුහරි ආවොත් එහෙම මොලේ කල්පනා කරලා වැඩ කරන්න මතක තියාගන්න. දැන් ඵලයන්. හරි. වෙහෙර ගිලපු මට අග්ගලයක් කජ්ජද්ද මාතුරු ආයිබෝවන් කොහොමද මුදලාලි තව සති 2යි තියෙන්නේ මංගල්‍යෙට. අපේ බඩු ටික හදලා ඉවරද? අහුනවා දාන්නේ සේරම ඉවරයි සේරම ඉවරයි සේරම හදලා ඉවරද මුදලාලි? හදලා කියන්නේ මේ හදන්න ගන්න ලී සේරම අත ගාලා ඉවරයි තාම එකක්වත් හැදුවේ නැද්ද? හරි වැඩේ නුනේ මහත්තයෝ දැන් ලී පදන් වෙන්න සතියක් අත ගන්න බෑ අපේ බින් බාසගේ තියෙන නොබිනාකමට ලී සති දෙකක් අත ගාලා අත ගාපු අත ගෑමට ගෙවිලා ලී දැන් ඉතින් ආපහු ඉතින් අර කොට ලී ඉරාගෙන ආය අත ගන්න උනේ ඒකයි පරක්කුනේ දැන් හරි දැන් අත ගාලා ඉවරයි අපටත් හිතෙන්නේ අත ගන්නවා කියලා තමා. නෑ කිසි දෙයකට බය වෙන්න එපා අදාළ දිනේට බඩු ටික රෙඩි මහත්තයලට ඕන නම් පෞරොත් මයි ගන්න හදලා දෙන්න නෑ ඕන්නේ නෑ. ඒක අපි වෙන තැනකින් හදා ගන්නම්. පානා ඉතින් එපා මම බල කරන්න යන්නේ මහත්තුරු අද ආපේක හොඳයි ඇත්තට දැන් අර ලී ටික පොලිෂ් කරගන්න ඕනේ ඒකට කීයක් හරි ඇඩ්වාන්ස් එකක් තව දීලා ගියොත් ටක් ගාලා පොලිෂ් කරගන්න පුළුවන් ලී අත ගාලා ඉවරයි බාසුන් හැවෙලා ඒකයි මං කියන්නේ මේ මැඩම් බෑග්කින් ගන්න හොඳයි එහෙනම් කිසි දෙයකට බය වෙන්න බෑ දැන් පාඩුවේ ගිහින් වැඩේ අදාළ දිනට වෙයි අනේ මුදලාලි මේ සේනම් වැඩි හයිටම කරලා දෙන්න. දූගේ මංගල්‍යනේ. හරි යන්නේ කිසි දෙයකට බය වෙන්න දැන් සෝක් විලාප ඕනේ වැඩේ වෙයි